එතකොට ළමයි තමන්ගේ අධ්‍යාපනය කරන්න පුළුවන් තමන්ටම විතරයි. අම්මට ඇවිල්ලා පේපර් එක ලියන්න බෑ. ඔයාගේ ටීචර්ට ඇවිල්ලා පේපර් එක ලියන්න බෑ. තව කාට හරි ඇවිල්ලා ඔයාගේ දේවල් කරලා දෙන්න බෑ. පුළුවන් මග පෙන්වන්න විතරයි. ඕනම ගුරුවරයෙක්ට පුළුවන් මග පෙන්වන්න විතරයි. තේරුණාද? මම සක්‍රිය නෙමෙයි, වෙන ගුරුවරුත් සක්‍රියෝ නෙමෙයි. එයාලගේ ජීවිතේ හැමදේම ගොඩනගලා දෙන්නේ. දැන් මම චූටි කාලේ ඉඳන් දුක් විඳලා මං යම් දේවල් ටිකක් කරලා මම ලොකු මන් දන්නේ මගේ ජීවිතේ මම ලොකු ජයග්‍රහණයක් කරපු ගෑනු කෙනෙක්. මගේ වයසත් එක්ක මම ඉන්නේ වෙන තැනක. ඒ තැනට එන්න මම ලොකු කට්ටක් කෑවා දුකක් විඳ. එතකොට ඔයාලට මාවම උපදේශ, ඒ කියන්නේ මාවම ඔයාලට මොකද කරන්න පුළුවන්? ආදර්ශයට ගන්න පුළුවන්. මිස් මෙහෙම කරලා තියෙනවා, මිස් මෙහෙම දුක් විඳිනවා ළමයි හැමෝම ජීවිතේ. දුක කියන්නේ සාමාන්‍ය දෙයක්. ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ හැමදාම. ප්‍රශ්න පත්‍රයකට අපි උත්තර ලියනවා අපේ ජීවිතය ඇතුලේ. නේ අපේ ජීවිතය ඇතුලේ ප්‍රශ්න පත්‍ර. දැන් ඔයාලා ඒ ලෙවල් වලට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා වගේ අපේ ජීවිතේම කියන්නේ ප්‍රශ්න පත්‍රයකට උත්තරයක් ලියන එක. එතකොට මගේ ජීවිතේ මගේ පුංචි කාලේ ඉඳන් මගේ තාත්තා නැතුව මම හැදෙන්නේ. එතකොට මම මගේ ශිෂ්‍යත්වනේ අපි දන්න කියන පළවෙනි විභාගය. එතන ඉඳන් O level, A level, campus, A level වෙනකම්ම මට කවුරුත් මගේ පස්සෙන් ඇවිල්ලා ඔයාලගේ අම්මලා වගේ ඔය දැන් ඔයාලගේ අම්මලා එනවනේ. ඇවිල්ලා පාඩම් කරන්න මගේ අම්මා ජීවිතේට මට ඒ කියන්නේ පොඩි වෙලාවකටවත් ඔයා මේක කරන්න අරක කරන්න මෙතනට යන්න අතනට යන්න මේ පාඩම මට බලහත්කාරකම් කළා නැහැ. මට තිබුණා ඕන තරම් වැරදි කරන්න. මට ඕන වුණේම ඉගෙන ගන්න. මං චූටි කාලේ ඉඳන් මගේ අම්මා විඳපු දුක දැක්කා. මට ඕන වුණා මම මේ තැනට යනවා. මම මෙහෙම දේවල් කරනවා. මම මෙහෙම ගොඩ නගනවා. මට ලොකු ටාගට්ස් තිබුණා.